අද අපේ තෝ රුලන් අලුව හදන්න. එහෙනම් ඉතින් අපි බලමු කොහොමද ඒක හදන්නේ කියලා. අපි මුලින්ම රුලන් ටික බැද ගන්න ඕනේ. මේක ලාරන් පැයක් වෙනකන් කූරු ගගා බැද ගන්නවා. රුලන් එක මෙන්න මේ පාටට එද්දී දැන් අපි මේක බා ගන්න ඕනේ. ඔයගොල්ලන්ට පාට හරියට පේන්නේ නැතුව ඇති. රුලන් මිශ්‍රණය හදාගන්න පුළුවන් ලොකු භාජනයක් අරගෙන ඒකට අපි දැන් ටින්කිර ටික දාගන්න ඕනේ. ටින්කිර ටින් එක හොතලා ඒකට වතුර ටිකක් දාගෙන ඒකත් අපි මේකට එකතු කරගන්නවා. මේක ගල් වෙන්නේ නැති වෙන්න අපි හොඳට කුරු ගා ගන්න ඕනේ. ටින්කිර එකේ පදම හරි ගියාට පස්සේ අපි ඒකට දානවා රුලන්. මේකට කජුයි පළතුරු කැලි කපා ගත්තා. දැන් අපි මේකට කජුයි පළතුරු කැලි ටික දා ගන්න ඕනේ. දැන් අපි රුලන් ටික වඩන්න මේකට දා ගන්නවා. අපි මේක කලබලෙන් කරන්නේ මේක ඉක්මනට හයි වෙන්න බලන නිසා. ඕගොල්ලෝ මේක කපා ගද්දී පිහියට ඉටි කොලයක් දාලා කපා ගන්න. එතකොට ලේසියෙන්ම කපා ගන්න පුළුවන්. Soft strums of the warm acoustic guitar blend with the gentle sound of the waves crashing against the shore. රුලන් ටික ගද්දී මේ විදිහට රුලන් කුරු ටිකක් දාගෙන ගන්න. Guide you into an untouched paradise where stress dissolves like footprints. මේ තියෙන්නේ අපි අද හදාගත්ත රුලන් හලුව ටික. ඇත්තටම මේක නම් මාරම රහයි. ඕගොල්ලන්ට පුළුවන් මේක try කරලා බලන්න. එහෙනම් ඉතින් අදට වීඩියෝ එක ඉවරයි. ඕගොල්ලෝ මේ වගේ කෑම හදපුවම අපිට එවන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අදට ගිහින් යන්න. Thank you for watching.